උදේට පරාට කන්න ඕනේ කියපු නිසා අම්මා මාළු කරියක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් යා මිරිස් බෙදලා තමයි අද මාළු කරිය එක හදන්නේ. මේ බලන්නේ අතරේ අපි පැංච කරන දේවල්. මාළු කරිය එක හදන්න ඕනේ දේවල් ටික තමයි මේ තියෙන්නේ. ආලිතින් කවුරුත් මාළු කරිය හදනවනේ එක එක විදියට. මේ තමයි අම්මා හදන විදිය. බලාගෙන ඉන්නකෝ. මේ තමයි අම්මගේ මල්. එයා කැමතිම දේ තමයි මල්. එයා මේ මල් වලට හරි ආදරේ. මාළු එකට ඔක්කොම දේවල් දාගෙන ඉවරයි. දරලිපේ තමයි අම්මා මාළු එක හදන්නේ. විනාඩි 5ක් වගේ යද්දි මේ මාළු එක හැදිලා ඉවරයි මම හිතන්නේ. මේ ඉතින් විනාඩි 10ක් විතර ගියාට පස්සේ දැන් නම් මාළු එක හැදිලා ඉවරයි. පේනවනේ. මේ තමයි අපේ අම්මා හදන විදිහට හදපු මාළු කරි එක. ඉතින් බලන්න මට නම් සුවඳක් එනවා.